කාලයක් තිස්සේ මෙතන යන ගමන් මේ දකින්න තිබුණු ආරණ්‍ය සේනාසනයක් තියෙනවා සීමාපව්ව ආරණ්‍ය සේනාසනය. ප්‍රධාන පාරේ ඉඳලා කිලෝමීටර් 4ක් විතර ඇතුළට ගියාට පස්සේ මේ ආරණ්‍ය සේනාසනය දකින්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු. සීමාපව්ව ආරණ්‍ය සේනාසනයට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන 360 view එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනට ආවට පස්සේ අර පැත්තෙන් හම්බන්තොට ක්‍රිකට් ස්ටේඩියම් එක, වරාය, ඊට පස්සේ ජලාශය පැත්ත, උංගල කඳු වැටිය, ඊට දියවිනි ඇල්ල, ඊට පස්සේ කූරගල, පොස්ලම්ද, බෙරගල, හපුතලය මේ සියලුම පැති පේන ලස්සනම තැනක් මේකට තව කියනවා පුංචි මිහින්තලය කියලා කියනවා මේ ස්ථානය. මාරම ලස්සනයි. ඔයගොල්ලෝ ඇවිල්ලා මේක බලන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ දැල්වාය නගරයට ගිහිල්ලා එතන ඉඳලා කිලෝමීටර් 14ක් අපි යන්න ඕනි කොළඹ මොණරාගල පාර දිගේ උඩහට අපි යන්නේ. අපි එහෙනම් යන්න. මේක ගත්තන් පස්සේ ලංකාවේම තුන්වෙනි ස්ථානයේ තමයි දිරුමැල්ල දෙහිම වෙලා තියෙන්නේ. ඒ වගේම ලෝකයේ 360 වෙනි ස්ථානයේ හිම වෙලා තියෙනවා. මේක මීටර් 171 මේ කියන්නේ. තමන් මනමක් කියලා මේක සුන්දරත්වය ඉඳ ගන්න මේක පාමුල ඉන්නම ඕනේ. පාමුල ඉඳලා අපි දිරුමැල්ල නැරඹුවේ. අපි මෙතෙන් පස්සේ අපි යනවා දිරුමැල්ල උඩට. උඩ දිරුමට අපි යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙනම් උඩ දිරුමදී හමු වෙමු. උඩ දිරුමට යන ගමන් මේ කිලෝමීටරයක් විතර අපි පයින් යන්න ඕනි. එහෙනම් අපි උඩ දිරුමේදී හම්බෙමු.
එතනින් තවත් චුට්ටක් උඩට යනකොට තවත් ලස්සන තවත් පොඩි දියැලක් තියෙනවා. ඒකත් මාරම ලස්සනයි. අපි එතනට ගිහිල්ලා බලමු මොනවා වුණත් දියැලක උඩ ඉඳන් බලනකොට වඩා දියැලක ඇත්තටම ලස්සන තියෙන්නේ. ඒ දියැලේ පාමුල ඉඳලා බලනකොට. නේ? එතකොට අපි ගිහිල්ලා බලමු මේ දියැලේ පාමුල ඉඳලා ඒකේ ලස්සන කොහොමද කියලා.